නාමං නමන ලක්ෂණං රූපං රුප්පන ලක්ෂණං කියලා කෙටියෙන් තෝරනවා. අරමුණට නැමෙන ලක්ෂණ ඇත්තේ නාමයයි. සීතෝෂ්ණාදීන් වෙනස් වෙන්නේ රූපයයි. ඒ ගැන ඉතින් විගව විස්තරයක් කළ යුතු තියෙනවා. ඉස්සෙල්ලා රූප කොටස තෝරගනින්. සත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදා රූපං ඉදං උච්චති රූපං. මහා භූත රූප 4ක් උපාදා රූප 24ක් මේකයි රූපය කියන්නේ. ලෝකේ යම්තා රූප සංඛ්‍යාත දේවල් ඇතොත් මේ 28ට අයිති. මහා භූත 4 කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒකට මහා භූත කියන්නේ මහන්ත පාතු භවට්ඨේන මහා භූතා. මහත්සේ පහළ වෙනවා. දැන් පොළොව මහත්සේ පහළ වෙනවානේ. ජලය, සාගරය මහත්සේ පහළ වෙනවා. ගින්න දැන් කල්පාන්ත ගින්නක බැලුවොත් විශාල ගින්නක් මහත්සේ පහළ වෙනවා. සුළඟ ඒත් එහෙමයි. කල්පාන්තේ පහළ වෙන සුළඟ විශාල සුළං වේගයක්. ඒවා මහත්සේ පහළ වෙන බැවින්ද මහා භූත කියලා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ 4. ඒ වගේම මහා භූත සමාතිවා. මහා භූත කියන අමනුෂ්‍යයන්ද. දැන් ඔය මිනිසුන්ට ආවිෂ්ඨ වෙන අමනුෂ්‍යෝ. ඒ අමනුෂ්‍යයන් ආවිෂ්ඨ වුණාම මේ මිනිස්යාගේ ඇතුළතද පිටද කියලා දන්නේ නැහැ. ඇතුළතද පිටද කියලා හොයන්න බෑ. ඒ වගේ මේ සතර මහා භූත රූප සොයන්න ලේසි නෑ. එකකට ගිලගෙන තියෙන්නේ. පඨවි ඇතුලේ ආපෝ දින ආපෝ ඇතුලේ තේජෝ දින තේජෝ ඇතුලේ වායෝ දින හතර දින ඕනෝන් ගිලගෙන ඉන්නවා. ඇතුළත පිටත කියන්න බෑ ලක්ෂණ අනුව තමයි තෝරගන්නේ. ඒ වගේම තවත් මහා භූත සමාධි කියලා ඒ වචනේම තෝරනවා යක්ෂණියන් ඔය කාන්තාර මාර්ගවල ඉස්තර දැනුත් ඇති දන්නේ නැහැ මොන ගිහිලා නැහැ අපට කාන්තාර මාර්ගවල ඒගොල්ලෝ මවා ගන්නවා ගාන්ධර්ව නගර කියලා. ඒ කියන්නේ තුන් ගැයුම් කෙලි සෙල්ලම් කෑම බීම තියෙන මහා සම්පත් ඇති නගරවල් මවා ගන්නවා. ඒ පාරවල් වල මිනිස්සු යනකොට ඔයාට ගොඩුණන් පස්සේ අල්ල ගන්නවා. ඒ වාගේ මේ මහා භූත එකතු වෙලා ප්‍රවර්තනවා ලෝක ධාතු. ප්‍රවර්තන උන්ගේ වාසකයට ගන්න. ලස්සන. ඉතින් රූපමවාපාන ස්ත්‍රී රූප, පුරුෂ රූප, කුමර කුමරියන් මවාපාලා එහෙම පිටින්ම ගිල ගන්න. ඒ නිසා මහා භූත යක්ෂණීන්ද සමාන බැවින්ද මහා භූත කියනවා. වංචකත්ත අභූතේන මහා භූත. නැති දෙයකින් රවට්ටනවා. නැති දෙයකින් රවට්ටනවා කියන්නේ පඨවි කර්කශ ලක්ෂණයක්. ඔහුගේ කර්කශ ලක්ෂණය හංග ගන්නවා. ආපෝ වැగిරන ලක්ෂණය, තේජෝ සීතෝෂ්ණ ලක්ෂණය, වායෝ සැලෙන පිම්බෙන ලක්ෂණය. ඒව ස්වરૂපයේ හංගගෙන බොහෝම ලස්සන රූපමවාපා. මේ මවාපාන එක අභූතේන වංචේ. නැති දෙයක් වංචා කරනවා. මේක අභ්‍යන්තරේ බහැලා බැලුවම මොනවාක සුබ දෙයක් නෑ. ඔක්කොම රැවටිල්ලක්. ඒ රැවටිල්ල ඇති කරේ මේ මහා භූත හතර දෙනා. සා නැති දෙයකින් වංචා කරන බැවින්ද මහා භූත කියේ. අනික තමයි මහා විකාරකෝ මහා භූත. මහා විකාරකෝ කියන්නේ කියන්න බැරි තරම් පුදුම වෙනස් වීම ඇති කරනවා. දැන් මේ මහා පෘථිවිය එහෙම පිටින්ම භූමිකම්පා වලින් වෙනස් වෙනවා. ඒ වගේම කල්ප විනාශෙදී ඔක්කොම විනාශ වෙනවා. ඒ වගේම ජලය විනාශ වෙනවා, සුළඟ විනාශ වෙනවා, ගින්න විනාශ වෙනවා. ඔක්කොම මහා විකාරයටපත් වෙනවා. දැන් ওই ගින්නෙන් කල්ප විනාශ වෙනකොට කියලා තියෙනවා මේ මුළු කෝටි ලක්ෂයක් සැකල එහෙම පිටින්ම ගිනි අරගෙන දැවෙන්න පටන් ගන්නවා. ඒ වගේ මේ මහා විකාරයටපත් වෙන බැවින්ද මහා භූත. දැන් මේ බාහිර වස්තු ගැන කෙසේ වෙතත් අපේ ශරීර අභ්‍යන්තරය ගැන බැලුවාම පඨවි ධාතුව උස්සන් වුණොත් එහෙම මුළු ශරීරය දරදඬු වෙලා ගල් ගැහිලා මැරෙනවා. අර තියෙන්නේ
ලස්සන පණිවිඩයක් තියෙන විසුද්ධි මාර්ගය. ඒ කියන්නේ දැන් කාෂ්ඨ මුඛ කියලා සර්ප වර්ගයක් තියෙනවා. කාෂ්ඨ මුඛ. ඒ සර්පෝ මිනිසෙකුට දෂ්ට කළොත් එහෙම ඒ පුද්ගලයා හැම පිටින් දර දඬු වෙලා මැරෙනවා. ඒ වගේ තමයි පඨවි ධාතුව කුප්පු වුණාම කොහොම ශරීරයේ දර දඬු වෙලා විනාශ වෙනවා. ඒ වගේම කූතිමුඛ කියලා සර්ප විශේෂයක් ඉන්නවා. කූතිමුඛ කියන සර්පයේ දෂ්ටකන අගොක්කම කුණු වෙලා දී වෙනවා. ඒ ආපෝ ධාතු ප්‍රකෝපයෙන් සිදුවෙන්නේ එහෙමයි. ආපෝ ධාතු කුප්පු වුණාම තින් ශරීරයේ පිටින්ම ගෙඩි වන හැදිලා ඉතින් ඕජා ගලලා මැරලා යනවා. අනෙක අග්නිමුඛ කියලා සර්ප කොට්ටාසයක් ඉන්නවා. එතකොට ඒ සර්පයන් දැක මුළු ශරීරෙම දණ්ඩ පටන් ගන්නවා. දැවිලා විනාශ වෙනවා. ඒ වගේ තේජෝ ධාතු උස්සන් වුණාම ඇස් දනවා, පපුව දනවා, ඇඟ දනවා මුළු සරුවාංගෙම දැවිලා විනාශ වෙනවා. ඊළඟට වාතමුඛ කියලා තව සර්ප කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ දෂ්ට කළොත් එහෙම මුළු සරුවාංගෙම කෑලි කැඩෙනවා. ඒ වගේ වායෝ ධාතු පිටුනාම ශරීරයේ අවයව ඔක්කොම කැඩෙන දැන් අංශභාගය හැදෙනවා. තව දෙවල් හැදිලා කැඩලා බිඳලා යනවා. ඒ වගේ මහා විකාර වෙන බැවිනොත් මේ සතරට කියනවා මහා භූත කියලා. ඒකට පඨවි ධාතුව කාර්කස ලක්ෂණය, ආපෝ ධාතුව පග්ඝරණ ලක්ෂණය, තේජෝ ධාතුව උන්හත් ලක්ෂණය, වායෝ ධාතුව විස්තම්බන ලක්ෂණයයි. උපාදා රූප කීවි? උපාදා රූප 20යි. උපාදා කියන්නේ මේ හතර දිනා නැත්නම් ඒවා පවතින්නේ නැහැ. මේ හතර දිනා මේ සම්බන්ධව හේතු වෙලා තමයි අනිත් රූප පහළ වෙන්නේ. මොනවාද? චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියන ප්‍රසාද රූප පහයි. වර්ණ, ශබ්ද, ගන්ධ, රස කියලා විශේෂ රූප හතරයි. ඊළඟට හදේ රූපයයි. භව රූප දෙකයි. ජීවිතේන්ද්‍රේ රූපයයි, ආහාර රූපයයි කියන 18යි. ඊළඟට පරිච්ඡේද රූපය කියන ආකාශ රූපය. කාය විඤ්ඤාත්යයි, වචී විඤ්ඤාත්යයි. ලහුතා මුදුතා කම්මඤ්ඤතා 3යි. උපචේ සම්පති ජඩතා අනිච්චතා 4යි. සියල්ල 28. එතන 24ක් වෙන උපාදාන රූප. චක්ෂු ප්‍රසාදේ කියන්නේ අපි පසුගිය දවසෙත් එක තේරුවා. රූප දැකීමේ ආශාව නිදහම්කට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි චක්ෂු ප්‍රසාදය. ශබ්ද ඇසීමේ ආශාව නිදහම්කට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි සෝත ප්‍රසාදය සෝත රූපය. ආග්‍රහණ කිරීමේ ආශාව නිදහන කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ලක්ෂණයයි ප්‍රසාද ලක්ෂණය ගාහන ප්‍රසාදය. රස විඳීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි ජීවහා ප්‍රසාදය. ස්පර්ශ විඳ ගැනීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාද රූපයක් කාය ප්‍රසාදය. වර්ණ රූපේ නම් ඒ සතර මහා භූත රූපයන්ගේම ආකාරයක් තමයි වර්ණ රූපය. නම් පාට ඒකෙන් නිල් පාට, කහ පාට, සුදු පාට, මඳ තේ පාට, ඒ වගේම අහස් එළිය, හඳ එළිය, තරු එළිය, පහන් එළිය, ඔය ඔක්කොම ඒකට උස්මිතිකන් ඔක්කොම රූප වර්ණ රූපේ. ගන්ධ රූපේ, ශබ්ද රූපේ නම් මේ ශබ්දය. ඒ වගේම කනට හමු වෙන ශබ්දය. ගන්ධ රූපේ නම් ඉෂ්ඨානිෂ්ඨ නැත්නම් සුගඳ දුගඳ. රස රූපේ නම් ඒ වගේම තිත්ත රස, කටුක රස, අඹුල් රස, පහන් රස, මිහිරි රස ඔය නොයෙක් රස වර්ග. ඊළඟට පොට්ටබ්බ රූපේ නම් පඨවි, තේජෝ, වායෝ 3. ඒවා පොට්ටබ්බ රූප වෙනම අපි කියලා තියෙන නිසා රස දක්වා 4යි වෙන් කරලා ගත්තේ. ඊළඟට භව රූප, ස්ත්‍රීන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය. ඊළඟට හදේ රූප, මනෝ ධාතු, මනෝ විඥාන ධාතුන්ට මිශ්‍රය වෙන පුරුදවස්තු රූපේ. ජීවිතේන්ද්‍රිය රූපය, කර්මජ රූප කලාපයක් ගානේ රූප පාලනය කරන රූපය ජීවිතේන්ද්‍රිය රූපය. ඊළඟට ආහාර රූපය, සෑම රූප කලාපයකම තියෙන ඕජාස්තමක ඕජා කියලා රූපයක්. සුද්ධාස්තක රූපේ අටවෙනි එක ඕජා. ඒක රූප ප්‍රදොන ශක්තිය කියන. ඒ නිසා ආහාර රූප කියනවා. ආකාශ රූප කියන්නේ රූප පරිච්ඡේද කරන, කියන්නේ රූප කලාප වෙන් කරන්නේ අහසෙන්. ඒක අමුතෙන් උපදින බින්ද රූපයක් එහෙම නෙමෙයි. රූප කලාප වෙන් කරවීමයි. ඒකට කියන්නේ
දොරටු තියෙන අපේ ශරීරයේ දැන් නාසිකා දොරටු, කන්නච්ඡිද්ද, නාසිකාච්ඡිද්ද, මුඛච්ඡිද්ද ආදි වශයෙන් ශරීර යන්තා විවෘතයන් තියෙන ඔක්කොම ආකාශ ධාතු. ඒ හැර සෑම රූප කලාපයක් ගානේ කලාපෙන් කලාපයට වෙන් කරන සියුම් ආකාශ තියෙනවා. ඒවා පරිච්ඡේද රූප. ඊළඟට කාය විඤ්ඤාති, කායසල වීම, කාය විඤ්ඤාති. යම්කිසි කරුණක් වටහා ගැනීමයි කාය විඤ්ඤාති ඇති කරන්නේ. කාය විඤ්ඤාති. වචී විඤ්ඤාති. වචනෙන් පිටවෙන ශබ්ද රූපේ අනුව කරුණක් වටහා ගැනීමේ හැඟවීමේ රූපේ වචී විඤ්ඤාති. බොහොම සූන්දයක් මේ දෙක. ලහෝතා කියන්නේ අර රූප කලාපයන්ගේ තැහැල්ලු බව. මුදුතා කියන රූප කලාපයන්ගේ මොළොක් බව. කම්මඤ්ඤතා කියන රූප කලාපයන්ගේ නැමන සුළු බව. උපචේ කියන්නේ රූප කලාපයක් පළමුවෙන් හට ගන්න බව. සන්තති කියන්නේ එක රූප කලාපයක් හටගෙන ඒ රූප පරම්පරාවේ නැවත නැවත හට ගැනීම. ඊළඟට ජරතා කියන්නේ හටගත් රූප කලාපයේහි පිටි අවස්ථාව. මේ අනිච්චතා කියන රූප කලාපයන්ගේ දිලින අවස්ථාව. ඒ කියන රූප ඔක්කොම උපාදාන රූප 24යි මේ 4යි 28යි. ඒක කලාප වශයෙන් බෙදෙනවා. කලාප කියන්නේ මිටි මිටි මේවා තියෙන්නේ. තනිතනියෙන් පහළ වෙන්න බෑ. ඔය 24ෙම 28ෙම තියෙනවා සුද්ධාශ්‍රව කියලා කොටසක්. ඒවා අවිනිර්භෝගයි. වෙන් කරන්න බෑ. ඒ යට හැමදාම එකට සම්බන්ධයි. එකක් එකට වෙන් කරන්න බෑ. එතකොට මේ අවිනිර්භෝග රූප 8 එක තමයි අනිත් ඒවා සමේ යෙදෙන්නේ. දැන් චක්කු දශක කිව්වහම අවිනිර්භෝග රූප 8යි චක්සු ප්‍රසාදයයි ජීවිතේන්ද්‍රයයි. ඒ 10 තමයි චක්කු දශක ගමිතිය. සෝත දශකයේ තේම සුද්ධාස්තක 8යි ජීවිතේන්ද්‍රයයි සෝත ප්‍රසාදයයි. ගාහන දශක සුද්ධාස්තක 8යි ජීවිතේන්ද්‍රයයි ගාහන ප්‍රසාදයයි. ජීවහා දශකයේ සුද්ධාස්තක 8යි ජීවිතේන්ද්‍රයයි ජීවහා ප්‍රසාදයයි. කාය දශක සුද්ධාස්තක 8යි ජීවිතේන්ද්‍රයයි කාය දශකයයි. කාය ප්‍රසාදයයි. ඊළාට ඉත්ත්‍ින්ද්‍රිය සුද්ධාස්තක 8යි ජීවිතේන්ද්‍රයයි ස්ත්‍රී භාව රූපයයි. පුරුෂේන්ද්‍රිය සුද්ධාස්තක 8යි ජීවිතේන්ද්‍රයයි පුරුෂේ භාව රූපයයි. හදේ වස්තු රූප දශකය. හදේ දශකය. නැත්නම් වස්තු දශකය. සුද්ධාස්තක 8යි ජීවිතේන්ද්‍රයයි හදේ වස්තු රූපයයි. ඔච්චරයි දශක කලාප තියෙන්නේ. ඒතර දශක කලාප හැර තව තියෙනවා නවක කලාපයක්. ඒ කියන්නේ ජඨරාග්නී තියෙන අපේ ශරීරයේ ආහාර දිරවන ජඨරාග්නේ තියෙනවා සුද්ධාස්තක 8යි ජීවිතේන්ද්‍රයයි. ඒක මේ ප්‍රසාද රූප නෑ. තවත් තියෙනවා දැන් සංතාප තේජෝ. සංතාප තේජෝ කියන්නේ අපේ ශරීරයේ උණ රෝග. උණ රෝග හට ගන්නවා මේකට කියනවා සංතාප තේජෝ. ඒකටත් තියෙන ජීවිතේන්ද්‍ර නවක. කියන්නේ සුද්ධාස්තක 8යි ජීවිතේන්ද්‍රයයි කියන කර්මජ රූපයක් තියෙනවා. ඊළඟට පරිධාන තේජෝ. ඒ කියන්නේ ඇඟේ 10යි ඇති කරනවානේ ශරීරයේ දැවිලි. ඒක පරිධාන තේජෝ. ඒකේ ජීවිතේන්ද්‍ර රූපයේ තියෙනවා. ජීවිත නවක රූපේ. සුද්ධාස්තක 8යි ජීවිතේන්ද්‍රයයි. ඊළඟට ජීර්ණ තේජෝ. අපේ ශරීරයේ වයස්ගත කරවනවානේ. ඉසකෙස්සිදීන් දත්තලින් ආදී වයස්ගත කරවන තේජෝ ධාතුව. ඒකේ තියෙන ජීවිතනාක රූප කලාපේ කර්මජ. ඊළඟට උද්ධංගමා වාසා. ඒකේ තියෙනවා අර වගේම ජීවිතේන්ද්‍ර නවක. අධෝගමා වාසා, කුච්චිසයා වාසා, කොට්ටසයා වාසා, අංගමංගානුසාරී වාසා, වාස කොටාස පහකම තියෙනවා කර්මජ ජීවිතනාක රූප කලාපයක්. ඒතකොට කොහොම සියල්ල එක්කාසු කරගත්තොත් මේ කර්මජ කලාප ඔක්කොම 19ක් නෙමෙයි 9ක් තියෙනවා. චක්කු දශක, සෝත දශක, ගාහන දශක, ජීවහා දශක, කාය දශක, ඉති භාව දශක, පුරුෂ භාව දශක, වස්තු දශක. දෙනාටයි ජීවිතේන්ද්‍ර නවකය. එතකොට මේ කොහොම කර්මජ රූප කලාප. ඊළාට මේ ශරීරයේ තියෙන චිත්තජ රූප කලාප 8ක්. ඒ මොනවාද? සුද්ධාස්තකය. කනිකඩ සුද්ධාස්තකය චිත්තජ රූප හට ගන්නවා. දැන් අපි කිසි ව්‍යායාමයක් නැතුව ශරීර රූප කලාප ඇතුළේ සුද්ධාස්තක හට ගන්නවා චිත්තජ සිත නිසා. ඊළඟට සද්දනාවක. සිත නිසා ශබ්දයකුත් ඇති වෙනවා. ඒකට මේ සුද්ධාස්තකයයි සද්දයක් එක සද්දනාවක රූපය ඇති වෙනවා. කාය විඤ්ඤාති දශක. ඒකට සමහර විට
වචී විඤ්ඤාති දශක. වචී විඤ්ඤාති දශක. සුද්ධාෂ්ටකයයි සද්ද රූපයයි වචී විඤ්ඤාතියයි දශකයක් ඇති වෙනවා. ඊළඟ ලහුතා දේකා දශක. සිත නිසා උපදින රූප කලාපයන්හි සුද්ධාෂ්ටකයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුනයි 11ක් පහළ වෙනවා. ඒ වගේම ලහුතා මුදුතා කම්මඤ්ඤතා ඊළඟට කාය විඤ්ඤාති ලහුතාදි ද්වාදශක. කාය විඤ්ඤාතියයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා 4යි සුද්ධාෂ්ටකයි 12ක් කලාපයක් තියෙනවා. වචී විඤ්ඤාති සද්ද ලහුතාදි 13ක. ඒ කියන්නේ සුද්ධාෂ්ටකයයි වචී විඤ්ඤාතියයි සද්දයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා 13ක් තියෙන කලාපයක. කොහොම චිත්තජ කලාපතන 6ක් කියවුණානේ 6යි නේද කියවුනේ. ඊළඟට උතුජ කලාප 4ක් තියෙනවා. උතු කියන්නේ තේජෝ ධාතුවෙන්. තේජෝ ධාතුවෙන් හට ගන්න සුද්ධාෂ්ටකයක් තියෙනවා. තනිකර රූපාට පමණක් සුද්ධාෂ්ටකය. ඊළඟට සුද්ධාෂ්ටකයයි ශබ්ද නවකයයි. ශබ්ද නවකයක් ඇති වෙනවා තේජෝ ධාතුවේ. ඊළඟට සුද්ධාෂ්ටකයයි ලහුතාදී තුනත් එක සද්ද ලහුතා මේ ඒකාදශකයක් තියෙනවා. උතු සමුත්‍රාණ 11 රූප කලාපයක් තියෙනවා. 11 නිතියක්. සුද්ධාෂ්ටකයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුන 11යි. සුද්ධාෂ්ටකයේ සහ සද්ද ලහුතාදී ද්වාදශකය කියලා තියෙනවා. කාමිතියක්. සුද්ධාෂ්ටකයයි සද්ද රූපයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුනයි 12යි. ඔය විදිහට උතුජ කලාප 4ක් තියෙනවා. ඊළඟට ආහාර්ය රූප කලාප 2ක් තියෙනවා. සුද්ධාෂ්ටකයේ තියෙනවා ලහුතාදී ඒකාදශකයේ තියෙනවා. ඒ ආහාර්ය කලාප. මේ සීලොම මිති කර්මජ, චිත්තජ, උතුජ, ආහාරජ. වශයෙන් මේ ශරීරේ කොටස් බෙදලා තියෙනවා. දැන් විපස්සනා භාවනා වඩන කෙනෙකු කලාප වශයෙන් ඉස්සෙල්ලා ධාතු 4 දැකලා ඊට පස්සේ කලාප වශයෙන් තමයි දකින්නේ. කලාප වශයෙන් දැකලා එක එක කලාපයක රූප වෙන වෙනම බලනවා. දැන් අපි යම් කිසි කෙනෙක් පළමුවෙන් අර කෂනාලෝකයේ හෘද වස්තුවට විහිදුවලා හෘද වස්තුවේ රූප තියෙනවා මිති 6ක්. ඔය මිති 6 තෝරගන්න ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ධාතු 4 තෝරගෙන ඒකේ රූප මිති 6 තෝරගන්න. රූප කලාප 6. හෘද වස්තුවේ කලාප 6 කාය දශක, භව දශක, වස්තු දශක කියලා 10 මිති 3යි. චිත්තජ සුද්ධාස්ත, උතුජ සුද්ධාස්ත, ආහාරජ සුද්ධාස්තය කියලා එතන සුද්ධාස්ත කලාප 3යි. එතන 24යි 30යි 54යි. ඔය කලාප 6 තෝරගෙන එක එක කලාපයක් ගන්න අර රූප වෙනකොට බලනවා. රූප 54ක් වෙන් කරලා බලනවා. ඒතර චක්සු ප්‍රසාදයේ චක්සු ගෝලයේ තුලත් ওই 54 ඔය වගේම තියෙන වෙනස වෙන්නේ එතන අර වස්තු දශක වෙනකොට චක්කු දශක කියනවා. සෝත ප්‍රසාදයේ අසරූපටත් ওই රූප 54 තියෙනවා. එතනක් තියෙන සෝත දශකයේ වෙනවා අර වස්තු දශකයේ වෙනවා. ජීවහා ප්‍රසාදයේ තියෙනවා. කාය ප්‍රසාදයේ අසරු කරගෙන රූප තියෙන 44යි. එතන මේ කාය දශකයි භව දශකයි දෙක තියෙනවා. වෙන කාය දශකයි භව දශකයි මිති 2යි 10 ඒවා 8 මිති 3යි. සියල්ල 44යි. එතකොට ওই විදිහට මේ වස්තු කොටස් වල ශරීරයේ චක්කු සෝත ගාහන જીවහා කාය හදේ කියන වස්තු රූප 6 රූප ටික වෙන් කරගන්නවා. ඊළඟට ජඨරාග්නියට යොමු කළ ආලෝකය ඒ ජඨරාග්නිය කියන ජීවිතනාවක කර්මජ රූපය අවුල ගන්නවා. දැන් ඒක ශරීරයක තියෙන කර්මජ රූප ඔක්කොම දැක්කා වෙනවා. ඊට පස්සේ තමයි උතුජ රූප බලන්නේ. චිත්තජ රූප බලන්නේ. චිත්තජ රූප බලනකොට අර වගේම දැන් ශරීරයේ තියෙනවා චිත්ත සමුත්‍රාණ සුද්ධාර්ථක රූප. ඒ වගේම චිත්ත සමුත්‍රාණ සද්ද නවක රූප. චිත්ත සමුත්‍රාණ වචී විඤ්ඤාත දශක රූප. චිත්ත සමුත්‍රාණ කාය විඤ්ඤාති රූප. ඔය ඔක්කොම එකක් එකක් ගන්න වෙනව බලන්න තියෙනවා. ඊළඟට උතු සමුත්‍රාණ රූප කලාප 4 බලනවා. ආහාර සමුත්‍රාණ රූප කලාප 4 බලනවා. ඒවායි අර බෙදි බෙදි යන හැටිත් බලනවා.
දැන් උපසමුට්ඨාන රූප කලාපයක් ගත්තාම ඒකේ තියෙන තේජෝ ධාතුවෙන් තව රූප පරම්පරාවක් උපදිනවා අපිට. ආහාරජ රූපයටත් වඩා උපදිනවා. ආහාරජ රූප කලාපයෙන් රූප කලාපයක් ඉපදෙවුවාම ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප උපදිනවා. ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප උපදිනවා. පේලි අතුපතට යනවා. එහෙම තමයි ශරීර වර්ධනය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රූප කලාප ශරීරයේ සියල්ල දැක ගැනීම රූප පරිග්‍රහණයයි. ඊළඟට ශරීර අභ්‍යන්තරයේ නාම ධර්ම ටික බලනවා. නාම ධර්ම තියෙන ඔක්කොම චිත්තචෛතසික ධර්ම ලෞකික වශයෙන් වෙනකොට 81ක්. ඒ 81න් යෝගාවචරයට බලන්න නොලැබෙන සිත් කීපයක් තියෙනවා. ඒ මොනවද? රහතන් වහන්සේලාට ලැබෙන මහා ක්‍රියාසිත 8 මහා ක්‍රියාසිත 4යි හසිතෝත්පාදයයි 9යි මහාගත ක්‍රියාසිත 9යි 18. ඔය ක්‍රියාසිත පුතුජිනුවට ලැබෙන්නේ නැහැ. ඒක නික්ලේශී රහතන් වහන්සේලා ලැබෙන්නේ ඒක අහුලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අනුමාන වශයෙන් ඉතින් විදර්ශනා කරන්න පුළුවන් අනිච්ච ලක්ෂණය. ඊළඟට අරූප දැන් මනුෂ්‍ය ලෝක උපන් කෙනෙකුට මහාගත විපාක සිත් 9 අල්ලගන්න වෙන්නේ. ඒකත් අනුමාන වශයෙන් විපස්සනා කරනවා මිසක් තමන්ගේ సంతානේ පහළ වුණා කියලා විදර්ශනා කරන්න ලැබෙන්නේ නැහැ. මහාගත විපාක කියන්නේ රූපාවචර විපාක සිත් 5යි අරූපාවචර විපාක සිත් 4යි. තොර ලෝකෝත්තර සිත් කොහොමද විපස්සනාට ගන්නේ නැහැ. දැන් එතකොට අර 81ක් වූ ලෞකික සිත් අතුරින් මේ 18යි අර 9යි 27ක් අඩු කරලා ගන්න ඕනේ. 18යි 9යි 27ක් අඩු වුණාම කීයද? 81න් 61යි 17ක් අඩු වුණාම 54යි නේ. 54යි නේ. 54යි නේ. ඒ 54 තමයි දැන් පුදුජන කෙනෙකුට සිත් වශයෙන් අහුලන්න වෙන්නේ විපස්සනා කිරීමේදී. හැබැයි මේ ඡායසික 51 තියෙනවා. දැන් සිත එකක් වශයෙන් ගත්තට සිතේ ක්‍රියාකාරීත්වය අනුව නම් ගොඩක් භාවිතා කරන්න වෙනවා. පටිසන්ධි සිත, භවංග සිත, චුති සිත කියලා තුනක් තියෙනවා. එතකොට පංචාද්වාරික සිත් අතරෙහි පංචාද්වාර වර්ජන සිත, චක්කු විඥාන සිත, සම්පටිච්ඡන සිත, සංකීර්ණ සිත, වෝත්තපන සිත, කාමාචර ජවන් සිත. කාමාචර ජවන් කියන ලොකම මේ කුසල ජවන් ඒවා. ඊළඟට සෝතද්වාරික වශයෙන් නම් සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන ඕවා ඒ සිතේ අවස්ථා භේද. ඒකට මනෝද්වාරික ජවන් සිත් වලදී මනෝද්වාරා වාජිනහා ජවන් සිත්. ඊළඟට හදාරම්මන සිත්. මෙන්න මේ සිතේ අවස්ථානුකූලව ඒ සිත් කොටස් වෙන් කරගන්න තියෙනවා. ඒවා වෙන කරගන්න ලේසි ක්‍රමය තමයි අර සිත ආවර්ජනා කිරීමේදී වීති සිත් අනුව බැලීම. නැත්තම් වෙන වෙනම බැලුවාට අහු වෙන්නේ නැහැ. දැන් සිත කියන්නේ කාර්මුණු දැන ගැනීම. ඊළඟට ඡායසික ධර්ම 52 කියන්නේ දැන් සිතේ අවස්ථා ભેද කියනොත් පටිසන්ධි කියන්නේ එහා භවයෙන් චුත වී මෙහා භවයේ මුලින්ම හට ගන්න විපාක සිත. ඒක පටිසන්ධි විපාක සිත. භවංග කියන්නේ පටිසන්ධි විපාක සිත හා සමාන භවංග විපාක සිත. සිත කියන්නේ ඒකමයි. පංචද්වාර වර්ජන සිත කියන්නේ යම්කිසි රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් දොරටුවකට හමු වුණා නම් භවංගයෙන් සැලී, භවංගයෙන් සිඳී කොයි දොරටුවටද මේක ලැබුණේ කියලා සයාබම මුසාබාල සිත තමයි පංචද්වාර වර්ජන සිත. ඒක ක්‍රියාසිත. රූපයක් නම් රූපාරමුණ මේ දකින චක්කු විඥාන සිතේදී. සද්දයක් නම් සද්ද විඥාන සිත. ගන්ධයක් නම් ගහන විඥාන සිත. රසයක් නම් ජීවහා විඥාන සිත. කයිරෙත් දැන ස්පර්ශයක් නම් කා විඥාන සිත. ඔය විදිහට අර පංචද්වාර වර්ජන සිතෙන් තීරණය විමසන රූප වර්ණේ යන දෙයක් ඒ දොරටුවට සම්මුඛ වෙනවා. ඊළඟ සම්පටිච්ඡන කියන්නේ දොරටුවෙන් ගත් අරමුණ පිළිගන්න ආකාරයෙන් ඇතිවෙන විපාක සිතක්. සංකීර්ණ කියන්නේ ඒ පිළිගන්න ආකාරයෙන් ගත් අරමුණ නැවත තීරණ කරන්න වගේ හිතක්. ඒවත් විපාක සිතක්. වොත්තපන කියන්නේ මේ විවස්ථාපනය කියන්නේ බෙදෙන තැන. බෙදෙන තැන කුසල පැත්තටද අකුසල පැත්තටද බෙදෙන තැන. වොත්තපනේ ක්‍රියාසිත. ජවන් සිත් කියලා කියන්නේ තමන් ගන්න අරමුණ කෙරෙහි
විශේෂයෙන්ම දැඩි ලෙස අරමුණු ගන්නා සිත් හතක් තමයි ජවන් සිත් කියලා කියන්නේ. ඒ වේගවත්කම නිසා තමයි ජවන කියලා කියන්නේ ඒකට. සදාරම්මන කියන්නේ ජවන් සිතින් ගත් අරමුණ නැවත භවංගයට වැටෙන ඉස්සර ගන්නා වූ විපාක සිත් එකක් සදාරම්මන කියන්නේ. ඒතර මනෝද්වාර වර්ජන කියන්නේ මනසටම මනෝද්වාරයටම අරමුණක් ජවන් සිත් බවට හසුරුව පමුණවන්න භවංගයටයි ජවන්ට අතරේ පහළ වෙන ආවර්ජන සිත් තමයි මනෝද්වාර වර්ජන සිතේ ක්‍රියාසිත. බොහොම සිතේ අවස්ථා ටික කොහොම වෙන් කර ගන්නවා. ඊළඟට රූපාරූප ධ්‍යාන සිත් එක වෙන් කර ගන්නවා. රූපාට ධ්‍යාන, පළවෙනි ධ්‍යාන, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, හතෙන් කෙනෙකුට පස්වෙනි ධ්‍යාන. ඊළඟට අරූප සමාපatti 4. ඒවා කොහොම එකින් එකට වෙන් කරගෙන දැනගෙන තියා ගන්නවා. ඊළඟට ඡයසික වශයෙන් පස්ස කියන්නේ අරමුණ ස්පර්ශ කරන ඡයසිකය. වේදනා කියන්නේ අරමුණ රස විඳ ගන්නා ඡයසිකය. සංඥා කියන්නේ අරමුණ හැඳින ගන්නා ඡයසිකය. චේතනා කියන්නේ අරමුණේ චිත්ත ඡයසිකයන් හසුරුවන ඡයසිකය. ඒකාග්‍රතාව කියන්නේ ඒ අරමුණේ සිත යොමු කරන සිතක්. ජීවිතින්ද්‍රිය කියන්නේ ඒ අරමුණේ හැතිරෙන සිත් පවත්වාගෙන පාලනය කරන ඡයසිකය. මානසිකාර කියන්නේ අරමුණට සිත යොමු කරන ඡයසිකය. විචාරකය කියන අරමුණට නංවන ඡයසිකය. විචාර කියන අරමුණේ හසුරුවන ඡයසිකය. අදිමුක්ඛය කියන්නේ අරමුණ ස්ථිරව පිහිටන ඡයසිකය. වීර්ය කියන්නේ උත්සාහ කරන ස්වභාවය ඇති ඡයසිකය. ප්‍රීතිය කියන්නේ අරමුණේ පිනවන ඡයසිකය. ඡන්දය කියන්නේ ඒ අරමුණු කිරීමේ ඕනෑකම දක්වන ඡයසිකයක්. ඔය 13යි. අකුසල පැත්තේ මෝහය කියන්නේ ඇත්ත සැටියෙන් නොදැක වහන ඡයසිකයක්. අහිරික කියන්නේ ලැජ්ජාව නැති බව. අනුත්ථප්ප කියන්නේ බය නැති බව. පාපයට බය නැති බව. බුද්ධත්ව කියන්නේ විසිරෙන ස්වභාවය, සැලෙන ස්වභාවය. ඊළඟ ලෝභය කියන්නේ ඇලෙන ස්වභාවය. ditthිය කියන්නේ අරමුණේ වැරදි ලෙස ගන්නා ස්වභාවය. මාන්නය කියන්නේ අරමුණු මැන ගන්නා ස්වභාවය. ඊළඟට ද්වේෂය කියන්නේ අරමුණේක ගැටෙන ස්වභාවය. ඉස්සා කියන්නේ අරමුණු නුරුස්සන ස්වභාවය. මච්චරය කියන්නේ අරමුණ සංගවන ස්වභාවය. කුක්කුච්ච කියන්නේ පසුතැවෙන ස්වභාවය. කියන කියන්නේ ඡයසිකයන්ගේ සිතේ මැලිකම. හිද්ද කියන්නේ ඡයසිකයන්ගේ මැලිකම. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අට ගැන ස්ථිර පිළිගන්න බැරි කම. විචිකිච්ඡා. ඔය අකුසල 14. ඊළඟට සෝබන සිත් අතුරේ සෝබන සිත් දෙන්න තියෙනවනේ 25ක්. එයින් පළවෙනික සද්ධාව. කුසල් අරමුණේ සිත පහදවන ස්වභාවය. සතිය කුසල් අරමුණු එළඹ සිටින බව. හිරි පාපයට ලැජ්ජා බව. ඔත්තප්ප පාපයට භය බව. අලෝභ අරමුණේ නොඇලෙන ස්වභාවය. අදෝස අරමුණේක ගැටෙන්නේ නැති ස්වභාවය. මෛත්‍රිය. සතර මධ්‍යස්ථතා ඒ අරමුණු කෙරෙහි චිත්තචෛතසිකයන් සමව පිහිටවා ගන්න බව. කාය ලහුතා චිත්ත ලහුතා චෛතසිකයන්ගේ සහැල්ලු බව, සිතේ සහැල්ලු බව. කාය මුදුතා චිත්ත මුදුතා චෛතසිකයන්ගේ මොලොක් බව, සිතේ මොලොක් බව. එවැගේම කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කාය චෛතසිකයන්ගේ සංසිඳීම, සිතේ සංසිඳීම. ඊළඟට කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා චෛතසිකයන්ගේ නැමෙන සුළු බව, සිතේ නැමෙන සුළු බව. කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා චෛතසිකයන්ගේ දක්ෂතාව, සිතේ දක්ෂතාව. කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා චෛතසිකයන්ගේ ඍජු බව, අවංක බව, එවැගේම සිතේ අවංක බව. ඊළඟට පඤ්ඤේන්ද්‍රිය. පඤ්ඤා කියන්නේ ඇත්ත ඇත්තටින් දක්න ආලෝකයක්. කරුණා මුදිතා දුකටපත් වූවන් ගැන හිත ලය වුණු වෙන ස්වභාවය. දුකෙන් මුදවා ගැනීමේ ආකාරයෙන් පහළන ඡයසිකය. මුදිතා අනුන්ගේ සම්පත් ගැන සතුට වෙන බව. ඊළඟට සම්මා වාචා අකුසල් සතරෙන් වළකින බව. සම්මා කම්මන්ත කායික අකුසල් තුنين වළකින බව. සම්මා ආජීව වැරදි ජීවිකාවෙන් වළකින බව. ඒකට මේ එතන තියෙන 25යි, අතන 14, අතන 13 සියල්ල 51යි. මෙන්න මේ කියන චිත්තචෛතසික ධර්මයන් තමයි විපස්සනාට ගනු ලැබෙන්නේ. එතකොට දැන්
විපස්සනාවට බැසගත් යෝගාවචරයා සමාධි ශක්තිය සම්පූර්ණ කරගෙන සමාධි ආලෝකය තමන් පැත්තකින් ඉඳලා ටෝච් එකක් ගහනවා වගේ ශරීරයට ආලෝකය විහිදුවනවා. බොහෝසෙන් කරන්නේ පිටපැත්ත ඉඳලා බලන හැටියට කැලේක ඉඳලා. බලනකොට මේ ශරීරයේ ඉස්සෙල්ලා අතපා අඳ ඇස ඉස කඳ පේනවා. ඊට පස්සේ ශරීරයේ නොපෙනී ගිහිල්ලා එකක් සුදක් වාගේ දකින්න ලැබේ. ඒ සුදක් වාගේ දකින්න ලැබෙන්නේ මුළු ශරීරයේම තියෙන කාය ප්‍රසාදයේ මුල් කොට ඇති තත්ත්වයක්. ඊට පස්සේ නිකන් මේ ඊටාම සියුම් මధుර දැල් කොටු වාගේ මේ ශරීරයේ ආකාශ ධාතුන් වෙන් වෙච්ච රූප කලාප ගොඩ දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ ආලෝකයේ තාත් පැහැදිලි කරලා බැලුවාම ඒ කොටු වාගේ තියෙන සියුම් කලාප ඇතුලේ පඨවි ආපෝ තේජෝ වායෝ හතර දකින්න පුළුවන් ලක්ෂණ වශයෙන්. ඊට පස්සේ අර බුද්ධාත්මක අටම දකින්න පුළුවන්. ඊට පස්සේ ඕන කෙමින් හදේ වස්තු රූපේ තෝරගෙන ඒකට විහිදුවල තමයි ඒ රූප ටික බලන්නේ. ඊළඟට චක්කු වස්තුවට බලන්න. සෝත වස්තුවට, ගාහන වස්තුවට, විවාහ වස්තුවට, කාය වස්තුවට අර ආලෝකයේ විහිදුවා ඒ රූප කලාපයෙන් කරගෙන බලන්න. ඊට පස්සේ ජඨරාග්නියට ආලෝකයේ විහිදුවලා එතන රූප කලාප බලනවා. ඊට පස්සේ හදේ වස්තු රූපේම තියෙනවානේ චිත්තජ සුද්ධාස්තකේ, උතුජ සුද්ධාස්තකේ, ආහාරජ සුද්ධාස්තකේ ඔක්කොම බලන්න වෙන්නේ සුද්ධාස්තකේ. චිත්ත සමුත්ථාන සුද්ධාස්තකේ ඉස්සෙල්ලා බලනවා. ඊළඟ උතු සමුත්ථාන සුද්ධාස්තක බලනවා. කොහොම එක ඒ සමුත්ථාන අනුව රූප කලාපයෙන් කරගෙන බලනවා. ඒකකින් යෝගාවචරයාට බොහොම ලොකු විනෝදාත්මක දෙයක් වෙනවා. බොහොම පැහැදිලිව දකින්න පුළුවන් නිසා. කිසි මහන්සියක් නැහැ. අර දැන් වෛද්‍යවරු අර ඉන්ඩොස්කෝපි ලැබුවට ආලෝකය දාලා බලන්නේ. ඒ වගේ තමයි ඊට වඩා බොහෝම 1000 ගුණයෙන් පැහැදිලිව දකින්න පුළුවන්. අර දකින්නේ විද්‍යුත් උපකරණයකින්. මේ දකින්නේ ආධ්‍යාත්මික විද්‍යාවකින්. කියන්නේ ප්‍රඥා ආලෝකයෙන්. මේක බොහොම නිවැරදි. අරක සමාත වර්ධින්නත් පුළුවන්. ඒක මේ ද්‍රව්‍යාත්මක නිසා. එතකොට මේ විදිහට රූප කලාප සියල්ල දැකලයි ඊට පස්සේ ආනපානෙන් පළවෙනි ධ්‍යානෙ සමාදිනවා. ඒක ඇතුලේ චිත්තචෛතසික උක්ම විපස්සනා කරනවා දකිනවා. දෙවෙනි ධ්‍යාන සමාදින ඒකෙන් නැකලා ඒක චිත්තචෛතසික විපස්සනා කරනවා. තුන්වෙනි ධ්‍යාන සමාදින ඒකෙන් නැකලා ඒක චිත්තචෛතසික විපස්සනා. ඔහොම ආනපාන සතියෙන් ධ්‍යාන 4. ඊළඟට ශරීර කොටාස ධ්‍යාන 32. ඊළඟට මෛත්‍රී ධ්‍යාන 528. ඊළඟට අසුබ කියන්නේ අවිඥානික දස අසුබ ධ්‍යාන ඒවා. ඊළඟට බුද්ධානුස්සතියෙන් ලබාගත් උපචාර සමාධි, ඊළඟට මරණානුස්සතියෙන් ලබාගත් උපචාර සමාධි සිත් ඔක්කොම වෙනම බලමින් විපස්සනා කරනවා කියන්නේ වෙන් කර ගන්නවා. ඊළඟට කසින භාවනා තුළින් ඊළ කසිනෙල සමයදලා ඒක එකක් ගන්න තියෙන චිත්තචෛතසික බලන. ඔහොම කසින 10න්ම එක එක කසිනයකින් ලැබෙන එක එක ධ්‍යානයක් පාසා සමයදී චිත්තචෛතසික බලනවා. ඕදී තස්ස සමාපත්තිලෝ බලනවා. ඊට පස්සේ තමයි තමන්ගේ ජීවිතයේදී මේ ජීවිතේ යම්කිසි හිතින් කරපු කුසල් තියනවා වෙන්නේ. දැන් අපි හිතමු ධ්‍යානෙද සමාධියෙන් ඉස්සර උපචාර කුසල් සිදු වුණා. උපචාර කුසල් මනෝද්වාරිකෙන් ඒවා බලනවා. ඒවා චිත්තචෛතසික බලනවා. කොහොමද? ඊට පස්සේ තවත් තමන් භාවනා කරපු දේවල් එහෙම නැත්නම් හිතින් හිතපු යම් කුසල කර්ම තියෙනවා. ඒ ඔක්කොම මනෝද්වාරික වශයෙන් ප්‍රයත්නිත ඇති බලනවා. ඊට පස්සේ පංචද්වාරික වශයෙන් කුසල් සිත් පහළ වෙච්ච ඇති චක්ෂුද්වාරික කුසල් සිත් තමන් ජීවිතේ පහළ කරගත් අවස්ථා මතක තියෙන යමිනී කරනවා. එහෙන් දැකලා කුසල් කරතේ. කනින් ශබ්දහල කුසල් කරතේ. ගන්ධ සුවඳ ආග්‍රහණයෙන් කුසල් කරතේ. රස විඳිනින් කුසල් කරතේ. ශරීර ස්පර්ශය නිසා කුසල් කරතේ. ඔක්කොම දොරටු වශයෙන් පංචද්වාරික කුසල චිත්ත වීති එකක් ගන්න බලනවා. ඒ කුසල චිත්ත වීති බලනකොට අර වගේ පංචද්වාර වාජ්‍ය සිතේ බලනවා, චක්කු විඥාන සිතේ බලනවා, සම්පටිච්ඡන සිතේ බලනවා, සංදීන සිතේ, උත්පන සිතේ, ජවන් සිතේ ඔක්කොම බලනවා. ඊළඟට සිතින් සිදුවෙච්ච අකුසල ධර්ම බලනවා. අකුසල විතරක අනුව. ඊළඟට සිතින් සිදුවෙච්ච ඒ අකුසල විතරක ඔක්කොම බලලා පංචද්වාරික වශයෙන් සිදුවෙච්ච අකුසල තියෙනවා. ඒවත් ආවර්ජනා කරනවා. ඔහොම ජීවිතේ පුරා සිදුවෙච්ච කුසල අකුසල කර්ම නැවත ආවර්ජනා කරමින් එවැනි චිත්තචෛතසික ධර්ම ඔක්කොම දැක ගන්නවා.
මේ ආධ්‍යාත්මික චිත්තචෛතසික කොහොමද දැක ගැනීමෙන් ඒකට ආධ්‍යාත්මික නාම රූප දැක්කව. ඊට පස්සේ බාහිර වස්තු වෙත හිත යොමු කරලා බාහිර රූප කලාප බලනවා අනිත් සත්‍යයන්ගේ චිත්තචෛතසික බලනවා. මේ අනිත් සත්‍යංග බලනකොට එක එකනාගේ වෙනම බලලා ඉවර කරන්න බැරි නිසා පොදුවේ බලන්නේ සම්පූර්ණණය කරලා. ඊට පස්සේ තමයි මේ නාම රූප පරිච්ඡේදය සම්පූර්ණ කරලා ඊට පස්සේ ප්‍රතිපරිග්‍රහයට හැරෙනවා. ප්‍රතිපරිග්‍රහය කියලා කියන්නේ මේ නාම රූප කවද්ද හටගත්තේ කොහොමද හටගත්තේ? ඉතින් පටිසන්ධිය දක්වා බලලාගෙන ගිහිල්ලා පූර්ව જાතියේ චුතිය බැලුවාම චුතියට මුලින් ඇතිවෙච්ච මරණාසන ජවම් විත්‍ය වෙනවා. මරණාසන ජවම් විත්‍යයට ප්‍රතිවෙච්ච අපි නිතර කියන අවිජ්ජා සංනා උපාදාන චේතනා කර්ම කියන මේ හේතු පහ අහු වෙනවා. එතකොට හේතු පහ අනුව සිදුවෙච්ච කුසල කර්මයෙන් මේ ප්‍රතිසන්දිගත ඇති තෙණී යනවා. ඔන්න හේතුඵල සම්බන්ධතාවය ඇති කරගත්තා. එතකොට අතීතයේ අවිජ්ජා නිසා වර්තමාන ප්‍රතිසන්දිය, අතීතයේ සංහා නිසා වර්තමාන ප්‍රතිසන්දිය, අතීතයේ උපාදාන නිසා වර්තමාන ප්‍රතිසන්දිය, අතීතයේ කර්ම චේතනා නිසා වර්තමාන ප්‍රතිසන්දිය, අතීතයේ කර්ම භවය නිසා වර්තමාන ප්‍රතිසන්දිය. ඔක්කොම චිත්තචෛතසික සම්පූර්ණණය කරලා බලන්න. ඊට පස්සේ වර්තමාන ප්‍රතිසන්දී චිත්තචෛතසික ධර්ම ස්කන්ධ වශයෙන් බලන්නේ. රූපස්කන්ධේ, වේදනා සංඥා සංකාර විඥානස්කන්ධ ස්කන්ධ වශයෙන් බලලා ඊට පස්සේ මේ පංචස්කන්ධය මේ නිසා ඉතින් ඒ රූපස්කන්ධේ විඥාණයට ප්‍රතිවිච්ඡේද බලනවා. විඥානයේ නාම රූප කොට ප්‍රතිවිච්ඡේද බලන ස්කන්ධ වශයෙන් බලාගෙන යනවා. ඊට පස්සේ බලනවා චිත්තචෛතසිකයන්ගේ හේතුඵල සම්බන්ධතාවය. බොහොම මේ තීක්ෂණ රාගයේ පැහැදිලි මාර්ගයක්. කොහොම හේතුඵල සම්බන්ධතාව සියල්ලෙන් සියල්ල සොයාගත්තන් පස්සේ මේ නාම රූපයන්ගේ තවත් ත්‍රිලක්ෂණයට හරවන්නේ නැහැ. ඊට ඉස්සර තියෙනවා තව වැදගත් කාර්යයක්. ඉතින් රූප කලාප රූප 28ම අරගෙන එක එක රූපයක තියෙන ලක්ෂණ කියලා ස්වභාවයක්. ඒක බලනවා. රසය කියලා ක්‍රියාකාරීත්වය බලනවා. ඊළඟට පච්චුපට්ඨාන කියලා එක හිතට අරමුණේ නැති බලනවා. පදක්ඛාන කියන්නේ ඒකට ආසන්න හේතුව බලනවා. ඔය දෙක එකක් ගානේ මේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදක්ඛාන වන රූප 28 බලනවා. ඡායතික 52 බලනවා. සිත් වේදී බලනවා. පටිසන්ධි සිතේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදක්ඛාන භවංග සිතේ උති සිතේ ආවර්ජන සිතේ විවිධ සිත්වල එකක් ගන්න ලක්ෂණ රස පච්චුපට්ඨාන පදක්ඛාන බලන්න ඕනේ. දැන් ඒ ටික කලයන් පස්සේ ඒ යෝගාවචරයට බලන් දෙයක් ඉතුරු නැහැ. ඔක්කොම නාම රූප සියල්ල අල්ලගත්තා. ඔකට කියනවා සංඛාර විචිනනය කියලා. සංස්කාර ධර්මයන් සොයා ගැනීම. ඒකට උපමාවකුත් කියනවානේ. අර ගෙදරකට නාගයෙක් ඇතුල් වුණා. ඇතුල් වුණාන් පස්සේ හරි බයක් ඇතිලා ඔක්කොම ගෙයින් පිට වෙලා. ඉතින් දැන් එයා හොයනවා එළියට දාන්න. හොයනකොට ඉතින් තැන් වල හැංගිලා ඉඳලා එක තැනක් දැක්ක මෙන්න අහුණා. දැන් ඉතින් සකක් නැහැ. අය තැන් වල ඉන්නවා කියලා බයක් නැහැ. ඉන්න තැන දැක්කා. ඊට පස්සේ අල්ලගෙන එළියට දාන්න හැටි තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඥානවන්තයාකට තියෙනවා සර්පයන් අල්ලන අඩපත දණ්ඩ කියලා අග දෙබල මේ බලයක් තියෙන දිග ඊයක්. ඒක බෙල්ලට තියලා සද කරලා මන්දක් දාලා නබෙල. ඒක අදගෙන සර්පයාල දුවන්න බෑනේ කකුල් නෑ. ඉතින් ගිහිල්ලා ඈතට ගිහින් දානවා. සර්පයාට හානි කරන්නේ ඉතින් මිදුරන් පස්සේ ඉතින් බයක් නෑ යාගෙන මිදුරා. ඒ වගේ තමයි මාව දක්වන්නේ ප්‍රශ්න භාවනාව. දැන් එතකොට මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික බාහිර නාම රූප සියල්ල දැක්කන් පස්සේ ඔන්න දැන් ඉතින් ලක්ෂණ පච්චුපට්ඨාන පදක්ඛාන ඔක්කොම දැක්කන් පස්සේ හරවන්නේ ත්‍රිලක්ෂණ විපස්සනා. දැන් තමයි සම්මර්ෂණ ඥානය. ඉතින් එහාට උඩට මුලින් තියෙන්නේ කොහොම මේ ඥාන වශයෙන් නාම රූප පරිච්ඡේද ඥාන. නාම රූප වෙන් කර ගැනීම ඥාන. බොහොම තීක්ෂණ දෙයක්. ඊට පස්සේ ඉතින් චත්තාලීසාකාර මහා විපස්සනාවට අනුව එක රූපයක් එක නාමයක් හරවන 40 ආකාරයෙන් ත්‍රිලක්ෂණයට. ඒ කියන්නේ එක රූපයක් පඨවි ධාතුව අනිත්‍යෝ අනිච්චා පලෝකතෝ අනිච්චා චලතෝ අනිච්චා පබංගතෝ අනිච්චා අද්වතෝ අනිච්චා ඕම තියෙනවා විපරිණාම ධම්මතෝ අනිච්චා ආසාරකතෝ අනිච්චා විභවතෝ අනිච්චා මරණ ධම්මතෝ අනිච්චා.
ඒ වාගේ අනිච්ච ලක්ෂණ 10 අවුල් වෙනවා. දුක්ඛ ලක්ෂණ 25ට අනුව එකක් පාසා හරවනවා. අනත්ත් ලක්ෂණ 5ක් දැකින් එකක් ගානේ හරවනවා. ඉතින් යෝගාවචරයයකට මහ ක්‍රීඩාවක් වගේ. ඒ ඔක්කොම දැන් Taman දන්නවා. ඔක්කොම දැන් අහුලගෙන තියෙනවා. අර අතරගත දෙයක් ගණන් කර කර කියනවා වගේ එකක් ගානේ ත්‍රිලක්ෂණයට හරවනවා. ආයෙ ඉතින් ඉතුරුවක් නැහැ. ආයෙ දැක්කේ නැහැ කියන්නේ. ඒ සියල්ලම දැක ගැනීමෙන් යෝගාවචරය අන්තිමේදී මහත්ම ප්‍රීතියකටපත් වෙලා මුළු ජීවිතය කවදාකවත් නොලබපු විපස්සනා ආලෝක පහළ වෙනවා. ඒක තමයි අර උද්‍යාවේ ඥාන වෙලා ලැබෙන ආලෝකය. ආලෝකෝ පීති පස්සද්දී අදිමුක්ඛෝච පංගහෝ සුඛඥානමුපට්ඨාන උපේක්ඛාච නිසන්තිති කියලා තියෙනවානේ කරුණ 10ක්. ওই 10න් ඔක්කොම හරි කීපයක් හරි පහළ වෙනවා. එතෙන්දී යෝගාවචරය මුලා නොවි ඒ එනේන ආලෝක ප්‍රීති ඔක්කොම හරවනවා ත්‍රිලක්ෂණයට. ආයි ඉතුරුවක් කරන්නේ. ඒක ධ්‍යානයක්, ඒක මාර්ගයක් ඵලයක් කියලා රැවටෙන්නේ. ඒක තමයි මග්ගා මග්ග ඥාන දර්ශන සුද්ධියටපත් වෙන්නේ. උද්‍යාවේ ඥාන වෙලා. ඒ උද්‍යාවේ කියන එකත් අර සම 50 ආකාරයකට බලන්න තියෙනවා. උදේ 25යි වය 25යි. උදේ කියන්නේ ඇතිවීම ක්‍රම 25යි, එය 25 ස්කන්ධ වශයෙන්. ඊට පස්සේ රූප සත්‍යක අරූප සත්‍යක කියලා තියෙනවා. මේ භංගානුපස්සනාවදී කරන විපස්සනා. ඒක බොහෝම තීක්ෂණයි. බොහෝම සියුම් රූප සත්‍යක. ඒ ක්‍රමයෙන් රූප කොටස් ඔක්කොම අතුරක් නැතුව විපස්සනා කරනවා. නාම කොටස් ඔක්කොම විපස්සනා කරනවා. ඊට පස්සේ ඉතින් ඒ අතරතුරෙන් ඒ භංගානුපස්සනා ඥානයේ විශේෂේ සම්පූර්ණ නම් පස්සේ අයි කිසි පමාවක් නැහැ බහිතුපත්තාන ආදීනව නිබ්බිදා මුංචිතුකාමික පරිසංකානුපස්සන සංකාරුපේක අවස්ථා ඔක්කොම සම්පූර්ණ වෙනවා. ඒ සංකාරුපේක ඥානයට ආවම යෝගාවචරය දැන් සියල්ලම නාම රූප දැක්කා, ඒ අනිච්ච දුක්ඛ අනාත්ම දැක්කා, ඉතිරුවක් නැති විපස්සනා කළ අවසానයි. දැන් තියෙන එගොඩ මෙගොඩ පේන තත්ත්වයට හිත පැමිණි බවයි. ඉතින් උපේක්ඛා කියන්නේ ඒකයි. දැන් අර සොයලා සොයාගත්තා, දැකලා ඒකේ අවබෝධය ඇති කරගත්තා. ඊට පස්සේ දැන් ඒ සංස්කාරය මෙනෙහි කරන්න දෙයක් නැති හිත එකපාරටම සමාධිමත් වෙනවා. ඒක අර ධ්‍යානෙ ලැබෙන සමාධියට පුදුම සාන්ත සමාධියක් වෙනවා. බොහොම සාන්ත, බොහොම ප්‍රණීත. ඉතින් යෝගාවචරය හරියට අර කඳු මුදුනකට ගිහිල්ලා නැවතුණා වාගේ. දැන් කඳ නගිරට මහන්සිය යනවා. මුදුනට ගියන් පස්සේ හැටි නිමිනන් පස්සේ හරිම සාන්ත බවක් දැනෙනවා වගේ තමයි ඔය සත්‍යයටම සංකාරුපේක්ඛා කියන සත්‍යයට ආවම. ඉතින් අතන් කෙනෙක් කොතෙන්ද ආවිලා හිතනවා දැන් මාර්ගඵලාරි කියලා. ඒක සැවටෙන්නට. නමුත් ඉතින් නියම ඥානවන්ත යෝගාවචර රැවටෙන්නේ අවස්ථානුකූලව තේරුම්ගෙන දැන් ඒ සංකාරුපේක්ඛා මට්ටමට ආවන් පස්සේ යෝගාවචරය තියෙන ඉතින් නිතර ඒක ක්‍රමානුකූලව තා ප්‍රගුණ කරගන්න එකයි. ප්‍රගුණ කරගෙන යනකොට තමයි යන් දාසක විරුද්ධ සත්‍රාය, භෝජන සත්‍රාය, ඒ වගේම සමාත ධර්ම සවන සත්‍රාය, පුද්ගල සත්‍රාය වැනි කායට හිතට සංසිඳීමක් ඇති වෙන හැටි ප්‍රයත්නකොත් ඒ වගේම ඉන්ද්‍රිය බල බොද්ධංග මාර්ගාංග කියන මේ ධර්ම ශක්තිය බලගත් බවටපත් වූ අවස්ථාවකදී තමන්ගේ හේතු සම්පත් පිළි තිබුණා නම් අන්න ඒ සංකාරුපේක්ඛා ඥානයෙන් නැගිටලා සත්‍යාලෝමික ඥානේ නමින් මාර්ග චිත්ත වීතිය පහළ වෙනවා. මාර්ග චිත්ත වීතියකින් පරිකාරම ඉස්සෙල්ලා මනෝද්වාරා වාදින සිතෙන් සංස්කාරයක් අරමුණු කරනවා. දර්ශනා නෙමෙයි. ඊළාට පරිකාරම උපචාරණ්ඩෝම කියන සිත් තුනකින් සංස්කාරයන් අනිච්ච වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් ක්ෂණිකව විපස්සනා කරනවා. ඒකට කියනවා දැන් අපි හිතමු අනිච්ච වශයෙන් නම් මෙනෙහි වුනේ අනිච්ච වශයෙන් ඒ තුනෙන් මෙනෙහි වුණා නම් ඒකට කියනවා අනිමිත්ත විමෝක්ෂ මුඛ කියලා. අනිමිත්ත විමෝක්ෂයට යන දොරටුව කියන එකයි අදහස. ඊළාට ගෝත්‍ර භූහිත පහළ වෙනවා. ඒකෙන් කරන්නේ විපස්සනා නෙමෙයි. මාර්ගයෙන් දකින්න තියෙන නිවන අරමුණු කිරීම මාත්‍රයයි. ඊට පස්සේ ඊළඟටම ඇති වෙනවා මාර්ග චිත්තය. මාර්ග චිත්තයෙන් කෙලීම නිර්වාණ ධාතුව අනිමිත්ත ලක්ෂණ වශයෙන් අරමුණු කරනවා. ඒකට දුක්ඛ ලක්ෂණය පිළිසිඳ අවබෝධ කළා වෙනවා. සමුදය සත්‍ය ප්‍රමාණිකට ප්‍රහාණය කළා වෙනවා. මාර්ග සත්‍ය වැඩුවා වෙනවා. ඊළඟට ඵල සිත් දෙකක් පහළ වෙනවා. මාර්ග සිත් නිරුද්ධ වෙනකොට ඵල සිත් දෙකක් පහළ වෙනවා. ලබාගත් මාර්ගයෙන් අරමුණු කර නිවන් අරමුණු කරගෙන.
මාර්ගයෙන්ලත් නිවනම අරමුණු කරගෙන ඵලසිද්ධික පහළ වෙනවා. අනිමිත්ත ලක්ෂණ නිවන. එතකොට පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනේ අනිත්‍ය ලක්ෂණය වැටහෙච්ච නිසා අනිමිත්ත විමෝක්ෂ මුඛ එයින් ලැබුණු මාර්ගයයි ඵලයයි නිවනයි තුනටම කියන අනිමිත්ත විමෝක්ෂ කියලා. අනිමිත්ත විමෝක්ෂ. යම් කිසි කෙනෙකුට අර පරිකාරම උපචාර අනුලෝම තුනේදී දුක්ඛ ලක්ෂණය වැටුණා නම් ඒකට කියනවා අප්පනිහිත විමෝක්ෂ මුඛ. එතකොට එයින් ලැබෙන මාර්ගයයි ඵලයයි නිවනයි අප්පනිහිත විමෝක්ෂ කියලා හඳුන්වනවා. නිර්වාණය වැටෙන්නේ අප්පනිහිත ලක්ෂණය. යම් කෙනෙකුට පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනට වැටුනේ අනාත්ම ලක්ෂණය නම් ඒකට කියනවා ශුන්්‍යත විමෝක්ෂ මුඛ. මේ මාර්ගයයි ඵලයයි නිවනයි තුනට කියනවා ශුන්්‍යත විමෝක්ෂ. ඒක නිවන් අරමුණු වෙන්නේ ශුන්්‍යත ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණයෙන් කෙනෙකුට වැටහෙන්නේ ඔහුගේ සිතේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අදිමාත්‍රයි වැඩිින් තියෙනවා. අප්පනිහිත වශයෙන් දුක්ඛ ලක්ෂණය වැටහෙන්නේ ඔහුගේ සිතේ සමාධි ඉන්ද්‍රිය වැඩිින් වැඩිලා තියෙනවා. ශුන්්‍යති විමෝක්ෂ මුඛ ඇති වෙන්නේ ඔහුගේ සිතේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිින් වැඩිලා තියෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය තුනේ භාවිතාවන්වයි ඔය අවස්ථා තුන සම්මුඛ වෙන්නේ. කාගේවත් නෙමෙයි. එතකොට මෙන්න මේ කියන විදිහට ඒ සෝතාපට්ටි මාර්ග චිත්ත වීති නිමුණාට පස්සේ හිත භවංගගත වෙලා ප්‍රත්‍යවේක්ෂා ඥාන වීති වර්ග පහක් පහළ වෙන්න තියෙනවා. පළමුවෙන්ම භවංගෙන් නැගිටලා ඇවිල්ලා තමා පහළ කරගත්ත මාර්ගය මේකයි කියලා අවබෝධ කරගන්න ඥාන වීතියක් පහළ වෙනවා. ඒකට කියනවා මාර්ග ප්‍රත්‍යවේක්ෂා වීතිය කියලා. ඒ වීතිය එකක් නෙමෙයි. ඒ වීතියේ ගිහින් අය භාගකට අයමත් ඒ වීතිය අයමත් ඒ වීතිය කියලා මාර්ගය ආවර්ජන කරන වීතිසිත පේලි ගොඩක් යනවා. ඊට පස්සේ ඵලය අරමුණු කරගෙන වීතිසිත පේලි යනවා. ඊළඟට තමාට අරමුණු නිර්වාණයේ අසවල් ලක්ෂණ නිර්වාණයේ අරමුණු වුණා කියලා නිර්වාණයේ ප්‍රත්‍යක්ෂා කරන ප්‍රත්‍යක්ෂා ඥාන වීති පේලි පහළ වෙනවා. ඉතින් නුවණ ගොඩාක් දියුණු කෙනෙකුට නම් මෙතෙක් කෙලෙස් නැති වුණා කියලා ප්‍රහීන වූ කෙලෙස් ආවර්ජන කරන ඥාන වීති පේලි පහළ වෙනවා. ඒ වගේ මෙතෙක් තමයි කෙලෙස් ඉතුරුයි කියලා අවබෝධ කරගන්න ඥාන වීති පේලි පහළ වෙනවා. ඕ ප්‍රත්‍යක්ෂා ඥාන වීති වර්ග පහක් පහළ වෙනකොට යෝගාචරය අමුතියෙන් කවුරු සහතික දෙන්න ඕනේ නැහැ. Taman දැනගන්නවා මේ අසවල් මාර්ගයේ ඵලයටපත් උනේ කියලා. ඉතින් තවත් දුරට විපස්සනා කරගෙන යන්න පුළුවන් නම් ඉතිරි මාර්ගඵල සම්බන්ධවත් පාරමිතා වැඩිලා තිබුණා නම් අයමත් උද්‍යාවේ ඥාණයෙන් පටන් ගන්නවා. ත්‍රිලක්ෂණයෙන් පටන් ගන්නවා. ඒකට ගියාම ඉතින් අන්තිමේදී එතෙන්දී පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ වෙනුවට පහන වෝදාන කියලා. ගෝත්‍ර භූ කියන්නේ ඊට පස්සේ. ගෝත්‍ර භූ කියන්නේ සෝවාන් මාර්ගයට මුලින් ලැබෙන සිතට පමණයි. සකදාගාමි අනාගාමි අරහත් මාර්ග ඥාන තුනට මුලින් ලැබෙන ගෝත්‍ර භූ වෙනුවට පහළ වෙන්නේ වෝදාන කියන සිත. වෝදාන. ඒ නම් කියන්නේ මොකද ගෝත්‍ර භූ දැන් නැහැ. පුදුජන ගෝත්‍ර ඉක්මවා ගිය නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි නාම රූප අරමුණු කරලා විපස්සනා වීති වර්ධනය කරලා මාර්ගඵල අධිගමනයේ දක්වා යන්නේ.